අද අපේ මාතෘකාව තමයි ඉන්ටර්නෙට්. අපි බලමු ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා අපි මේ ෆෝන් එක යූස් කරන්නේ මේ YouTube මේ වීඩියෝස් බලන්නේ Facebook යන්නේ TikTok යන්නේ ඊට පස්සේ WhatsApp යන්නේ ඊට පස්සේ වෙබ්සයිට් අපි සර්ච් කරනවා online payments කරනවා so a lot of thing අපි කරනවා through the support of internet. එතකොට සරලවම ඉන්ටර්නෙට් කියලා කියන්නේ මොකක්ද? එතකොට ඉන්ටර්නෙට් ආවේ මෑත කාලයකදී ලෝකෙට වර්ෂ ක්‍රිස්තු වර්ෂ 2000 කීයක් වෙනවද? 2000 පැනලානේ මේ යන්නේ නේ. එතකොට අපිට තේරෙනවා ඉන්ටර්නෙට් මෑත සාපේක්ෂව මෑත කාලේ කාර්මික යුගයෙන් පස්සේ ලෝකේ සංවර්ධනයෙන් පස්සේ වැඩ දියුණු වුණා ටිකෙන් ටික. ඒකත් දියුණු වෙලා එකිනෙකට කනෙක්ටඩ් වර්ල්ඩ් එකක් ආවා. ඒක ඉන්ටර්නෙට් එකත් සමග සමයි සිද්ධ වුණේ. ග්ලෝබලයිසේෂන් එක කියන දෙයට ඇත්තටම හොඳ පාත්තයක් වුණා. මේ හොඳ සම්දිස්ථානයක් වුණා මේ ඉන්ටර්නෙට් කියන එක. ඊට පස්සේ දැන් ඇවිල්ලා තිනවා AI කියන AI එක. එතකොට අපි අද බලන්නේ ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද? AI වගේම අපි අද කාලේ තේරෙනවනේ AI වලින් වැඩ පහසු වුණේ කොහොමද කියලා. අපි මේ AI වැඩ කරන්නත් ඉන්ටර්නෙට් ඕනේ. ඒතර අපි බලමු මේ ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා. ඉන්ටර්නෙට් කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන පරිගණක පද්ධති අතර කෙනෙකුට සම්බන්ධ වෙලා තියෙන විශාල දාමයක්, ජාලයක්, නෙට්වර්ක් එකක් තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. හරිද? පරිගණක කිව්වහම මෙතනින් අදහස් වෙන්නේ ඇත්තටම මේසයක් උඩ තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් විතරක්ම නෙමෙයි. පරිගණක කියන්නේ සරල අදහස. අපි යම්කිසි විදිහකට අපට අවශ්‍යයි තොරතුරු. හරිද? අපි ගාව තියෙන දත්ත. හරිද? අපි කියමු අපේ දත්ත කඩා ගන්න ඕන අපි එක විදිහට. අපි මෙන්න මේ අදහස දෙමු. අපේ වචන ටිකක් තියෙනවා. අම්මා ඉස්කෝලේට ගියා. අම්මා ගුරුවරියක් අම්මා ඉස්කෝලේට ගියා. එතකොට අපි මේ වචන එකිනෙක කඩලා අම්මා තියෙනවා ඉස්කෝලේ තියෙනවා ඒ ගුරුවරියක් ඈ ගියා. එතකොට මේ වචන වෙන වෙනම ගත්තාම අපට අදහසක් ගන්න බෑ. අපි මොකක්ද කරන්නේ මේ වචන එකිනෙකට ගලපනවා. ගලපලා තනි වාක්‍යයක් හදා ගන්නවා. අම්මා ගුරුවරයා ඇය පාසලට ඇය ඉස්කෝලේට ගියා. එතකොට අන්න මේ වාක්‍යයේ තේරුමක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අපි දත්ත නැත්නම් අපේ data අපි මොකක්ද කරේ එකතු කරලා වාක්‍යයක් හදුවා. එකතු කරලා වාක්‍යයක් හදන ක්‍රියාවලියට අපි කියනවා processing. data process කරලා අපි මොකක්ද කරේ meaningful මේ වාක්‍යය ඇත්තරම අපිට හොඳ තොරතුරක් information එකක් කියලා කියනවා. එහෙනම් අපි data process කරලා information එකක් හදාගත්තා. එතකොට ඒක තමයි පරිගණකයක් කියලා කියන්නේ. පරිගණකයක් කියන්නේ අපි අතුලත් කරන දත්ත process කරලා output එකක් විදිහට information දෙන සිස්ටම් එක. එතකොට මේ පද්ධතියට විවිධාකාරයේ පරිගණකයි තියෙනවා. පරිගණක කියවහම ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වෙන්න පුළුවන්, වර්ක් ස්ටේෂන් කම්පියුටර්ස් වෙන්න පුළුවන්, මොබයිල් ෆෝන්ස් වෙන්න පුළුවන්, ටැබ්ලට්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ වර්ක් ස්ටේෂන් මම කිව්වද වර්ක් ස්ටේෂන් වෙන්න පුළුවන්, සුපර් කම්පියුටර්ස් වෙන්න පුළුවන්, සයන්ටිෆික් කම්පියුටර්ස් වෙන්න පුළුවන්, ක්වොන්ටම් කම්පියුටර්ස් වෙන්න පුළුවන්. මේ හැමදේම එකතු වෙලා තමයි මේ පද්ධතිය කියන්නේ පරිගණක එකකාරයේ පරිගණක තමයි මම කිව්වේ. එතකොට අන්න ඒ එකිනෙකට පරිගණක දැන් කෝටි ගණන් තියෙනවා කොහෙද? මුළු ලෝකෙම තැන් වල. මුළු ලෝකෙම තැන් වල කෝටි ගණනක් මේ පරිගණක තියෙනවා. මේ පරිගණක එකිනෙකට සම්බන්ධ වෙනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි මෙහෙම කියමු. ඇත්තරම අපි මේ විදිහට උදාහරණයක් ගමුකෝ. වෙබ්සයිට් එකක් තියෙනවා. හරිද? එතකොට වෙබ්සයිට් එකේ අයිතිකාරයෙක් ඉන්නේ බෑ. අයිතිකාරයෙක් ඉන්නවා. ඒ වෙබ්සයිට් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්න ඕනද? යූසර්ස්ලා ඉන්නවා.
මේ වෙබ්සයිට් එකෙන් ප්‍රයෝජන ගන්නවා ඉන්නවා. මොනවද අපි මේ වෙබ්සයිට් එක මොකක්ද කියලා හොඳ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් ඇඳුම් බ්‍රෑන්ඩ් එකක් සෙල් කරන ඇඳුම් බ්‍රෑන්ඩ් එක වෙබ්සයිට් එක ඔරිජිනල් වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ මොනවද ඇත්තටම සෙලින් කරන්න එක එක දේවල් ඇඩ් කරලා ඒගොල්ලන්ගේ ප්‍රමෝෂන් එක ඒ වගේම බයින් ඔපචුනිටිස් දීලා පේමන්ට් මෙතඩ්ස් පේමන්ට් ඔප්ෂන්ස් දීලා ඔන්ලයින් හදලා තියෙන මේ වෙබ්සයිට් එක through we can buy a shirts clothes අපි අඳුම් කඩෙන් කතා කරන අපිට මිලදී ගන්න පුළුවන් buy order එකක් දාන්න පුළුවන්. එතකොට ඒකේ ගොල්ලෝ ඊට පස්සේ ඒක ඩෙලිවරි කරනවා. අපේ ගෙදරටම ඔන්ලයින් පේ කරාට පස්සේ අපි ඔන්න ඔය සිස්ටම් එක ගත්තොත් මේක වෙබ්සයිට් එකක් නම් මේ වෙබ්සයිට් එකේ අයිතිකාරයෙක් ඉන්නවා. එතකොට මේකේ සර්විස් එක ගන්න අපි ඉන්නවා. එතකොට මේ දෙගොල්ලෝ එකිනෙකට සම්බන්ධ කරේ කොතනින්ද? කම්පියුටර් එකක් කරා. එතකොට මේ කම්පියුටර් එකේ වෙබ්සයිට් එක හැද මේ වෙබ්සයිට් එක ඇත්තටම මේ සර්විස් එක ප්‍රොවයිඩ් කරේ කවුද? අයිතිකාරයෙක් නැත්තම්. අපි කියනවා main database එක කියලා කියමුකෝ. database එකෙන් clients කියන්නේ users ලාට මේක මේ දේවල් කියන්නේ option එක අපේ වෙබ්සයිට් එක යූස් කරන්න හැකියාව ලැබුණේ service providers ලගේ support එක ඇතුළේ. කවුද service providers කියන්නේ? internet දෙන කවුද? අපි මේ අපේ mobile phone එක ගන්නකො. අපේ ෆෝන් එකේ SIM එකක් තියෙනවා. So this SIM belongs to some company brand names කියන අවශ්‍ය නැහැ. අපි දන්නවා අපේ රට තුල ඕන තරම් තියෙනවා SIM වර්ග. අපි කොමන් යූස් කරන ෆෝන් වලට දාලා ඒගොල්ලෝ තමයි ඇත්තටම ඉන්ටර්නෙට් සර්විස් කරන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්. අපි ඩේටා කාඩ් දාලා මේ යන්නේ ඉන්ටර්නෙට් එකකින් තමයි. එතකොට ඒගොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ අපි වෙබ්සයිට් එක ගබඩා වෙච්ච මධ්‍යම තැන්පතුවක් තියෙනවා. මධ්‍යම තැන්පතුව සෙන්ට්‍රල් ඩිපොසිටරි එකක් තියෙනවා. අපි ඕවට කියනවා සරලව සර්වර් එකක් කියලා. හරිද? සර්වර් වල තියෙනවා databases. අපි වෙබ්සයිට් එකක් හැදුවට පස්සේ වෙබ්සයිට් එක ගිහලා සේව් වෙන්නේ ඒ සර්වර් වල database වල. මේ සර්වර් වල database වල ඒවා සේව් වෙනවා. ඊට පස්සේ මේකේ තව දේවල් තියෙනවා. internet protection, protocol, rules, regulations, how to work කියලා අපිට ගොඩක් දේවල් එතන කතා කරන්න පුළුවන්. එතකොට අපි සරලව ගත්තොත් අයිතිකාරය ඉන්නවා, සර්වර් එකක් තියෙනවා, ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ඉන්නවා, ක්ලයන්ට් කෙනෙක් අපි ඉන්නවා. එතකොට ඔහොම තමයි ওই පද්ධතිය හැදෙන්නේ. ඔන්න ඔය ඕක නෙට්වර්ක් එකක් නේ. දැන් නෙට්වර්ක් එක වෙන්නේ කොහොමද? එක ක්ලයන්ට් කෙනෙක් ඔතන තව ක්ලයන්ට් කෙනෙක්ට ඔකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ක්ලයන්ට්ස්ලා රට වටේ ලෝකෙ වටේම ඉන්න ක්ලයන්ට්ස්ලා ওই වෙබ්සයිට් එකේ යූස් කරලා ඒගොල්ලෝ අඳුන් ගෙන්න ගන්නවා. එතකොට ඕව එකිනෙකට ඒ හැමෝම කම්පියුටර්ස් වලින් සම්බන්ධ වෙනවා. අපි ඕක සරලව තනි නෙට්වර්ක් එකක් කියලා ගත්තොත් හරිනේ. ඔය එක ජාතියක නෙට්වර්ක් එක. අපි තව එකක් ගමු. අපි තව මෙතන දැමවද. තව අපි එක නෙට්වර්ක් එක. අපි කියමු නෙට්වර්ක් 1 N1 කියලා. ඊට පස්සේ නෙට්වර්ක් 2 N2 කියලා අපි තව උදාහරණයක් ගමු. බැංකු පද්ධතියක් වැඩ කරන විදිහ. අපි දන්නවා එක එක ජාතියේ බැංකු තියෙනවා. ඒ රට ඇතුළේ. කියන්න පුළුවන් යවලක් මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, HMB, සම්පත් වගේ NSB. So lots of banks here in Sri Lanka, available in Sri Lanka. So those banks are interconnected with each other. It means අපි මොකක්ද කිය බැංකුවකට ගිහිල්ලා මං කිව්වා බැංකු කිහිපයක් විතරයි. තව බැංකු ඕන තරම් තියෙනවා. just examples විතරයි ගත්තේ not a promotion.
ඔය බැංකුව අපි එක අපේ එක බැංකු ඒ කියන බැංකුව කියලා ගත්තොත් ඒ බැංකුවේ ATM කාඩ් එකක් අපිට තියෙනවා. ඊට පස්සේ B බැංකුව තියෙනවා. B බැංකුවේ ATM කාඩ් එකකුත් තියෙනවා. එතකොට අපේ ඒ බැංකුවේ ATM කාඩ් එක ATM මැෂින් එකෙන් සල්ලි ගන්න බෑ. මොකද ඒ බැංකුවේ ATM මැෂින් එකේ සල්ලි ඉවරයි. අපිට ගිහිල්ලා B බැංකුවේ ATM මැෂින් එකෙන් ඒ වෙනුවට ඇඩිෂනල් ෆී එකක් කැපෙනවා වැඩිපුර. පොඩි සුළු මොකද කැපලා අපිට ATM එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? බැංකු පද්ධති දෙකකින් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා සෙන්ට්‍රල් සිස්ටම් එකක් කරා. සෙන්ට්‍රල් සිස්ටම් එකක් කරා බැංකු දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ රට වටේම ඉන්න බැංකු එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි දන්නවා අපි පේමන්ට් කරන්න යද්දි not only for the Sri Lankan aspect in the global aspect අපි මොකක් හරි පේමන්ට් එකක් කරන්න ගියොත් අපි දන්නවා අපි කොහෙන් හරි අපි කියමු e-commerce website එකකින් බඩු ගෙන්නනවා කියලා ප්‍රසිද්ධ e-commerce websites තියෙනවා ඕන තරම් නේ just example අපිට කියන්න පුළුවන් කමන්න උදාහරණ කිව්වොත් කියන්න not a promotion AliExpress තියෙනවා Alibaba තියෙනවා ඔකේ කියව තියෙනවානේ Amazon තියෙනවා නේ eBay තියෙනවා through those e-commerce sites we can buy anything lot of things by order එකක් දාලා but we have to only pay through online and we have to provide our addresses. They deliver those orders into our address. එතකොට අපි අපේ බැංකු කාඩ් එකෙන් අපි ඒවට කියනවා ඔයගොල්ලෝ දන්නවනේ මේ බැංකු කාඩ් අපේ බැංකු කාඩ් වලින්ම අපි ඒවට කියනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒවත් එතකොට සම්බන්ධ වෙලා තියෙනවානේ. ලංකාවේ not only the Sri Lankan banks. එතකොට පිටරට තියෙන e-commerce sites වලටත් අපි ගෙවන්නේ ඒ ලංකාවේ බැංකු පද්ධතිය හරහා පිටරට ඒවට. එතකොට ඒවා එකිනෙකට ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා කියලා තේරෙනවා. ලංකාවේ පිටරට ඒවා අපි කියනවා වීසා තියෙනවා, මාස්ටර් තියෙනවා. ඒ වගේ එකිනෙකට හුවමාරු පද්ධති තියෙනවා. එතකොට මේවා එකිනෙක බැංකු කරන ජාල එකිනෙකට සම්බන්ධ වෙලා networkings එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට බලන්න අපි මේ ජාල දෙක එකිනෙකට සම්බන්ධ කරමුද? අපේ network 1 උනේ මොකක්ද? වෙබ්සයිට් එකක් through අපි order එක දාලා ගෙන්නනවා. එතකොට network 1 එක උනේ අපි network 1 එකේ අර වෙබ්සයිට් එකට අපි හඳුන් කඩේ ගත්තේ. අපි මෙතනට අපි එතනම රීප්ලේස් කරමු මේ කනෙක්ට් කරන්න ලේසි වෙන විදිහට e-commerce site එක කියලා. එතකොට e-commerce site එකට අපි order එක දානවා නම් e-commerce site එකට ඒ order එක දානවා නම් මොකක්ද වෙන්නේ? අපි මේ බැංකු පද්ධතියත් එතනදී සම්බන්ධ වෙනවා. මේ තිබ්බ අර පද්ධතියත් එක්කම සම්බන්ධ වෙනවානේ. e-commerce site එක නම් මනම් ඒ ඔක්කොම net n1 n2 එකිනෙකට කනෙක්ට් වෙනවා. හරි. ඔන්න මේ එකිනෙකට අපි කම්බයින් කරන්න යන්නේ. n1 n2 එකිනෙක කනෙක්ට් වෙලා. එතකොට මේකට මේ වගේ තව ගොඩාක් network තව දේවල් කනෙක්ට් වෙනවා. කනෙක්ට් වෙලා මොකක්ද වෙන්නේ? ලොකු ජාලයක් world wide web කියලා කියනවා මේකට. world wide web www. කියලා කියන www. world wide network කියලා. අනේ world wide network එක තමයි ඇත්තටම ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ. world wide web network එක. එතකොට තවත් තියෙන ඉන්ටර්නෙට් එකේ තව ගොඩක් කොටස් තියෙන protocols තියෙන. එන්න just simple idea මේ කිව්වේ. එතකොට ඔහොම තමයි ඉන්ටර්නෙට් වැඩ කරන්නේ.
එතකොට ඔය ටික එකිනෙකට කනෙක්ට් වෙලා වෙච්ච දේ. එතකොට අද ලෝකයෙන් තියෙන මුළු සම්පූර්ණ ජංගම දුරකථන, ටැබ්ලට්, කම්පියුටර්ස්, නෙට්වර්ක් සිස්ටම්, වර්ක් ස්ටේෂන්, සුපර් කම්පියුටර්ස්, ඩෙස්ක්ටොප්, ඊට පස්සේ quantum computers, those things are integrated with each other. The effective communication, the data entry, processing, and as meaningful information output. These networking, the worldwide networking, and many other things we can call as internet. අන්තර්ජාලය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ අන්තර්ජාලය ගත්තාම තව සුළු කොටස් වලට කල්ලා අපිට විස්තර කරන්න පුළුවන්. සරලවම ඉන්ටර්නෙට් කියන්නේ ඔක තමයි. එතකොට අදට මේ ඇති ඉන්ටර්නෙට් කියන්නේ ඔක. අපි ඉස්සරහට කතා කරමු. තව මේකෙම ඉතුරු කොටසක් කියන්නේ මේකෙම එක්ස්ටෙන්ෂන් එකක්. රසවත් මාතෘකාවක් ඒ දේ. හරි එහෙනම් අපි ගිහින් එන්න. Thank you. Bye bye.